සුබ දවසක් වේවා. ඉඩකඩම් සහ වාහන බ්‍රෝකර් YouTube නාලිකාව බලන ඔයාලා සියලුම දෙනාට ඔන්න අදත් මම ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඊටමත් අඩු මිනිට ගන්න පුළුවන් නිවාස කීපයක් සමග නිවාස 10ක්. අපි එහෙමනම් බලමු මේ නිවාස පිටලා තියෙන ප්‍රදේශ සහ සම්පූර්ණ විස්තර. අද අංක එකට ගෙනත් තියෙන ඉඩම සහ නිවාස. මේ නිවාස පිටලා තියෙන්නේ මේගමුව ප්‍රධාන බස් මාර්ගයට මීටර් 200ක් පමණ දුරින්. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 15ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පු ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 4ක් සහ ශාලයේ මුළු තැන්ගේ බාත්රූම් එක ස්වභාවික ආපදාවකින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 105ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අදාංග දෙකට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ මිනුවන්ගොඩ බඩල්ගම නගරයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය 19ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ සිට මිනුවන්ගොඩ බඩල්ගම 268 බස් මාර්ගයට ප්‍රධාන බස් මාර්ගයේ සිට මීටර් 900ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ නිවසේ ගත්තොත් නිදන කාමර 4ක් සහ ශාලයේ මුළු තැන්ගේ බාත්රූම් එක. මේ නිවසේ සිට කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 30ක් ඇතුළත ළඟාවීමේ හැකියාව තියෙනවා. නිවසේ සිට මිනුවන්ගොඩ නගරයට වගේම මිනුවන්ගොඩ රෝහලට විනාඩි 30ක පමණ කාලයක් ඇතුළත ළඟාවීමේ හැකියාව තියෙනවා. ස්වභාවික ආපදාවලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 35ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අදාංග 3ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ බෙන්තොට මහවිල නගරයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 18ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ ගත්තොත් නිදන කාමර 2ක් සහ ශාලයේ මුළු තැන්ගේ බාත්රූම් එක. මේ නිවසේට ප්‍රධාන බස් මාර්ගයට මීටර් 200ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ නිවසට පැමිණීමට අඩි 15ක පමණ පිවිසුම් මාර්ගය සහ ස්වභාවික ආපදාවලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 40ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අදාංග 4ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැලට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 15ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ සිට ප්‍රධාන බස් මාර්ගයට මීටර් 200ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. නිවසට පැමිණීමට අඩි 15ක පමණ පිවිසුම් මාර්ගය සහ ස්වභාවික ආපදාවලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 59.50ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අදාංග 5ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ වවුනියාව පදවිය පාරේ බෝගස්සව ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 160ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් බලපත්‍ර ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට පැමිණීමට අඩි 15ක පමණ පුළුල් මාර්ගය සහ මේ නිවසේ සිට ප්‍රධාන බස් මාර්ගයට මීටර් 100ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදාවලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 18ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අදාංග 6ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ රන්න රුණිගමට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 60ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් බලපත්‍ර ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් කුඩා නිවසක් වන අතර ස්වභාවික ආපදාවලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 12ක පමණ පුංචි මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අදාංග 4ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ ඇල්පිටිය
මාපලගම පොරෝගමට ඉතාමත් ආසන්නව මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 27ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් බලපත්‍ර ඔප්පු මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර දෙකක් සහ සාලේ මුළු තැන්ගේ පිටින් වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 21 පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අදාංක 8ට ගෙන තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ කහවත්තෑල කොල්ලුරේ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 800ක් පමණ දුරින්. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 20ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුවගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු මේ නිවසේ ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ ගත්තොත් නිදන කාමර දෙකක් සහ සාලේ මුළු තැන්ගේ පිටින් වැසිකිළියක් තියෙනවා. මේ නිවසට පැමිණීමට අඩි 20ක පමණ පුළුල් මාර්ගය සහ ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 65ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අදාංගට මැඩිගරන් තියෙන ඉඩම සහ නිවස මේ නිවස පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව නගරයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් ඉඩම අක්කර භාගයක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් බලපත්‍ර ඔප්පු මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් අඩක්කඩ නිවා කරන ලද නිවසක් වන අතර නිදන කාමර සාලගේ පිටින් වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 16ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අදාංක 10ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස මේ නිවස පිහිටලා තියෙන්නේ කුරුණෑගල තෝරායය කොස්කුඹුර ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 6ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පු ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 3ක් සහ සාලේ මුළු තැන්ගේ කෑම කාමරය සහ බාත්රූම් එක මේ නිවස වටේටම තාප්පය බැඳ ගේට්ටු දමා සම්පූර්ණයෙන්ම වැඩ නිමා කර ඇත. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ බඩුත් එක්ක සම්පූර්ණයෙන්ම මිල ලක්ෂ 130ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. ඔන්න අද ගෙනත් තියෙන වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් පුංචි ලයික් එකක් සහ කමෙන්ට් එකක් දාන්න යන්න මතක කරන්නත් එපා. එහෙමනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා.